මුතුරාජා හස්තියා ප්‍රතිකාරවලින් පසුව නැවත ශ්‍රී ලංකාවට ගෙන යන්නේද නැද්ද යන සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා පවසනවා. මුතුරාජා මේ වන විට තායිලන්තයේ වනාලි සංරක්ෂණ මධ්‍යස්ථානයක දින 30ක නිරෝධායනය සඳහා යොමු කර සිටින අතර රුධිර සාම්පලද ලබා ගනිමින් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වනවා. වසර 22ක කාලයක් ශ්‍රී ලංකාවේ සිටි මුතුරාජා හස්තියා පැය 5ක ගුවන් ගමනකින් පසු ඉතා සුරක්ෂිතව සිය මවුරට වූ තායිලන්තයට පාතබුවා. මෙරට වේලාවෙන් ඊයේ දහවල් 12:30ට පමණ තායිලන්තයේ බැංකොක් නුවරට ළඟා වූ මුතුරාජා පිළිගැනීමට විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. පැය ගණනාවක ගුවන් ගමනකින් අනතුරුව දැඩි ලෙස විඩාවට පත්ව සිටි මුතුරාජා හස්තියා ජලයෙන් නැහැවීම මෙන්ම හස්තියාට ජලය පානය කිරීමටද ලබා දුන්නේ මෙලෙසින්. මුතුරාජා හස්තියා ගුවන් ගමන අතරතුර සංසුන්ව සිටි නමුත් ගුවන් යානය ඉහළට ඔසවන අවස්ථාවේ සහ ගුවන් යානා එන්ජින්වල ශබ්දය වැඩි වෙන අවස්ථාවල තරමක් කලබලකාරී තත්වයකින් පසු බවද වාර්තා වනවා. අනතුරුව විශේෂ රථයකින් මුතුරාජා හස්තියා එරට ලැන්පැං අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් වෙත රැගෙන ආවේ ගුවන් තොටුපළේ සිට කිලෝමීටර 70ක පමණ දුරක් ගෙවා දමමින්. เดินทางมาถึงนะคะก็น้องพลายอยู่ในรถของเทเลอร์นะคะตอนนี้เราแล้วค่ะคือก้าวแรก මේ ඔබ දකින්නේ අද උදෑසන තායිලන්ත ලැන්පැං ප්‍රාන්තයේ පිහිටි වනාලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ මුතුරාජා හස්තියා සිටි ආකාරයයි. එහිදී මුතුරාජා හස්තියා දින 30ක කාලයක් සත්ව නිරෝධායන වැඩසටහනකටද යොමු කර තිබෙනවා. මුතුරාජාගේ පසුපස පාදයේ තුවාලය සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බව ලැන්පැං වනාලි සංරක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මුතුරාජාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පූර්ණ නිගමනයකට ලැබීම සඳහා රුධිර සාම්පලයක්ද ලබාගෙන ඇති අතර එහි වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ලැබෙන යුතු බව සඳහන්. මුතුරාජා හස්තියා තායිලන්තයේ ගත කළ පළමු රාත්‍රිය පුරාම විනාඩි 10කට සැරයක් පාසා ආහාර හා ජලය ඉල්ලා හඬ නැගූ බවද එම අලි සංරක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. ශ්‍රී ලංකාවෙන් එරටට ගිය මුතුරාජාගේ ඇත්ගොව්වා විසින් එම තත්ත්වය පාලනය කළ බවත් තායිලන්තයේ ඇත්ගොව්වන් ඉතා කඩිනමින් මුතුරාජා හස්තියා රැකබලා ගැනීමේ කටයුතු සඳහා හුරු කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක බවත් සඳහන්. මුතුරාජා පිළිබඳව තායිලන්තයේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුළ පවතින උනන්දුව හේතුවෙන් දිනකට දෙවරක් හස්තියාගේ තත්ත්වය ලැන්පැං වනාලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිල ෆේස්බුක් පිටුව හරහා සජීවීව ගෙනීමටද තායිලන්ත රජය කටයුතු කර තිබෙනවා. මෙහිදී මුතුරාජා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ඍජුව ප්‍රශ්න කිරීමටත් අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයක්. එහිදී මුතුරාජාගේ පාදවලට තවදුරටත් දම්වැල් යොදා තිබීම සම්බන්ධයෙන් එක් තරුණියක් ප්‍රශ්න කර සිටියා. Why we change Saxurin? Because we consider the safely for Saxurin, as this area is quite close to the highway. And if we not change or not restrain Saxurin, he can walk into the forest and we can lose him. So please understand about our working situation. Don't worry, it's about for the international fan page and international people, or maybe especially in the Sri Lanka, the people over there right now, he got very good taking care. ප්‍රතිකාරවලින් පසුව මුතුරාජා හස්තියා නැවත ශ්‍රී ලංකාවට ගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්ත ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යවරයා විදේශ මාධ්‍යවල විමසීමකදී පවසා තිබෙනවා. මේ ප්‍රශ්නය දැන් මේ වෙනකොට මේ රාජතාන්ත්‍රික මට්ටමින් ලංකාවට අපකීර්තියක් ගෙනල්ලා තියෙනවා. ඔබතුමා විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට එරට රජයත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවද මේ සම්බන්ධයෙන්? මොකද නැවත ප්‍රතිකාර ඉවර වෙලා මුතුරාජාව දෙන්නේ නැහැ කියලා ආරංචියක් යනවා. ඒ පිළිබඳව මම තාම සාකච්ඡා කළේ නැහැ. තායිලන්ත රජයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔවුන්ගේ වඩා හොඳ පශු වෛද්‍ය ක්‍රමවේදය තුළ මේ සතාට වඩා හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබා දීමයි කියන එක. රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් දක්වා මේක යනවායි කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. තායිලන්තයත් එක්ක අපිට තාමත්ම හොඳ සම්බන්ධතාවක් තිබෙනවා. අලි පන්සල් වල සන්නස් පත්‍ර මගින් දීම නතර කරන්නට ඕනේ. විතරක් නෙවෙයි දිනකට මේ රටේ අලියෙක් දෙන්නෙක් මැරෙනවා. මේ මැරෙන්නේ මේ රටේ අලි සම්පත කෝටි 20ක් විදන් කළ එක සතා වෙනුවෙන් තායිලන්තයට මෙච්චර අවධානයක් යොමු කරගන්න පුළුවන් වුණා නම් හැමදාම මැරෙන මේ සත්තු වෙනුවෙන් වනජීවි දෙපාර්තමේන්තුව බලන්නේ නැති මේ සතා වෙනුවෙන් ජනාධිපතිතුමනි ඔබතුමාගේ විශේෂ කාරුණික අවධානය යොමු කළා මේ සඳහා මැදිහත් වෙන්න